everyone, welcome to Do It Right channel. මම ඔයගලන්ට ප්‍රොමිස් වුණානේ graduates campus to corporate life කියන මගේ playlist එකෙන් අපි කතා කරනවා කියලා fresh graduates ලාට එහෙම නැත්නම් young candidates ලාට. ඉතින් සමහර වෙලාවට ඔයා university ඉවර කරලා internship එකකට එහෙම නැත්නම් management trainee එකකට එහෙම නැත්නම් entry level role එකකට යන්න ලෑස්ති වෙන කෙනෙක්, ready වෙන කෙනෙක්, interview එකකට යන්න ready වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරමු work experience නැති උනහම ඔයගොල්ලන් ඉන්ටර්විව් එකට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. පළවෙනි එක තමයි ඔයගොල්ලන්ට work experience නැති කෙනෙක් නම් ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකකට යනකොට මේ employer ඔයා යන organisation එක ගැන හොඳට research එකක් කරලා යන්න. මේ employer මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක ගැන හොඳ understanding එකක යන්න ඕනේ. ඉතින් ඒක ඕනම ඉන්ටර්විව් යන කෙනෙක්ට key හරිම important වෙන එකක් තමයි මේ යන employer කවුද, ඒගොල්ලෝ මොනවාද වගේ බලාපොරොත්තු වෙන්නේ කියන එක research කරලා යන එක. අනිත් එක තමයි fresh graduate කෙනෙක් මේ අහන ප්‍රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ. ඉතින් යන්න කලින් ඔයාගේ stories ready කරගන්න ඕනේ. ඉතින් කොහොමද work experience නැති කෙනෙක් මේ අහන behavioral questions වේවා එහෙම නැත්නම් competency based questions ඒවට උත්තර දෙන්නේ කොහොමද? ඉතින් ඔයාගෙන් අහන දැන් technical side එකක ඉන්න කෙනෙක් නම් ඒ technicality එකට අමතරව අහන questions වලට උත්තර දෙන්න කොහොමද? ඉතින් මේකට ඕගලන්ට ගොඩාක්ම වැදගත් වෙන දෙයක් තමයි ඔයගලන්ගේ life experience. මොකද ඔයගොල්ලෝ work කරලා experience නැත්නම් ඔයගලන්ගේ life experience එකෙන් තමයි මේවට answer කරන්න ඕනේ. ඉතින් ගොඩාක් graduates programs වලට ආවහම මම දැකලා තියෙනවා සමහර අයට කියන්න හිතා ගන්න බෑ මේ ප්‍රශ්න වලට ආන්සර් කරන්නේ කොහොමද කියලා. ඉතින් employer දන්නවා ඔයාට work experience නැහැ කියන එක. ඉතින් ඒක නිසා ඔයාගේ life experience use කරලා මේවට ආන්සර් කරන්න. ඉතින් සමහර වෙලාවට ඔයා difficult situation එකක් handle කරපු විදිහ එහෙම නැත්නම් ඔයා මොන හරි issue එකක් ප්‍රශ්නයක් විසඳපු විදිහ මෙන්න මේ වගේ දෙයක් interview එකේදී ඇහුවොත් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ life experience එක ගැන හිතන්න. ඔයා university යන කාලේ මොන හරි වෙච්ච ප්‍රශ්න ද ඔයා මොන හරි ඉවෙන්ට් එකක් ඕගනයිස් කරනකොට වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් ඔයාගේ ගෙදර මොන හරි කරනකොට මේ ඕනම දෙයක් ඔයාගේ ලයිෆ් එක්ස්පීරියන්ස් එකේ මේ ඕනම දෙයක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩක්ම වැදගත් වෙන්නේ ස්ටෝරි එක කොහෙන් ඔයාට හම්බුන එකක්ද කියනකට වඩා ඔයා ඒ සිටුේෂන් එකට ෆේස් කරපු විදිහ ඒක විසඳපු විදිහ තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස් කෙනෙක් නම් නර්වස් වෙන්න එපා. ඔයාගේ ලයිෆ් එකේ ඔයා මූණ දීපු දේවල් ඔයා ඕගනයිස් කරපු දේවල් ඔයා කරපු දේවල් මෙන්න මේ දේවල් ඔයා රිෆ්‍රෙෂ් කරගෙන යන්න. ඒවා හෙල්ප්ෆුල් වෙනවා ඔයාට අනිවාර්යයෙන්ම මේ ඉන්ටර්විව් එකේදී ඒ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. අනිත් එක තමයි ඔයා මේක තවමත් ස්ටඩි කරන අයට, තවමත් යුනිවර්සිටි යන අයට, එහෙම නැත්නම් යුනිවර්සිටි යන්න බලාපොරොත්තු වෙන ඉන්න අයටත් හොඳ දෙයක් තමයි අනිවාර්යයෙන්ම යුනිවර්සිටි එකේදී ඔයා ඇඩිෂනල් දේවල් වලට සහභාගී වෙන්න. ඉවෙන්ට්ස් ඕගනයිස් කරන්න. එතකොට යාළුවොත් එක්ක මොන හරි කන්ෆරන්ස් ඒ වගේ මේ තියෙන අමතර ඇඩිෂනල් දේවල් තියෙනවනේ යුනිවර්සිටි එකේ පාටිසිපේට් වෙන්න පුළුවන්. ඉතින් මේවා කරන්න. අලුත් දේවල් වලට බය වෙන්නේ නැතුව අලුත් ඒ චැලෙන්ජස් ගන්න. මේ හැම දෙයකින්ම ඔයාට ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා. ඉතින් මේ ඔයා ගන්න ලයිෆ් එක්ස්පීරියන්ස් අනිවාර්යයෙන්ම යුනිවර්සිටි එකේදී ඉස්කෝලේ කාලේදී ඔයා මේ ගන්න එක්ස්පීරියන්ස් අනිවාර්යයෙන්ම උදව් වෙනවා ඔයාගේ ෆස්ට් ජොබ් එකට ඔයාට මේ ඕන කරන ස්ටෝරීස් කියන්න. අනිත් එක තමයි ඉන්ටර්විව් එකට රෙඩි වෙන්න මේ යන් ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස් ලාට සමහර වෙලාවට ඔයා දන්නේ නැති questions ඔයාගෙන් අහන්න පුළුවන්. ඉතින් කොයිම වෙලාවකවත් බය වෙන්න එපා. ඒ දන්නේ නැති දෙයක් ඔයාට ඒකට මොනම ආන්සර් එකක්වත් දී ගන්න බැරි වුණොත් මේ question එක මේක acknowledge කරන්න. ඔයා ඒක දන්නේ නැහැ. ඔයා ඒක දන්නේ නැති වුණාට ඔයා ඒකට මොනවාද කරනවා? මේක ගැන ඉස්සරහට හොයලා බලනවාද? ඉස්සරහට ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවද? ටෙක්නිකල් දෙයක් නම් මෙන්න මේ විදිහට ඒ දන්නේ නැති දේ accept කරන්න බය වෙන්න එපා. ඉතින් මොකද ඉන්ටර්විව් එකකදී ඔයා ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් ඔයාට ගොඩක් එක්ස්පීරියන්ස් නැහැ. ඉතින් ඒක නිසා ඔයාට ඒ කොන්ෆිඩන්ස් එක තියනවාද කියන එකත් ගොඩක් වැදගත් වෙනවා. ඔයා එතන බය වෙලා නර්වස් වෙලා එහෙම කරන්නේ නැතුව ඔයා කොන්ෆිඩන්ට්ලි ඒක දන්නේ කියන එක ඇක්සෙප්ට් කරන එකත් එක්තරා ස්කිල් එකක්. ඉතින් ඒක නිසා ඒකටත් කොන්ෆිඩන්ට් වෙන්න. ඔයා දන්නේ නැති දෙයක්කින් පාස් මූව් වෙන්න. ඒ වගේම දන්නේ නැති දෙයක් ඇක්නොලෙජ් කරන්න.
අනිත් එක තමයි ඉස්සෙල්ලාම ෆස්ට් ඉන්ටර්විව්ස් වලට එහෙම නැත්නම් early ඉන්ටර්විව්ස් වලට යන අයට දැනගන්න ඕන දෙයක් තමයි ඉන්ටර්විව් එක කියන්නේ questions අහන එක, ඒවට උත්තර දෙන එක, හරිම උත්තරේ දෙන එක විතරක්ම නෙමෙයි. ඔයා ඉන්ටර්විව් එකේට ගිහිල්ලා ඔයා කොහොමද confidently ඒකට answer කරන්න කියන එක, ඒ වගේම ඔයාගේ body posture එක, ඔයා පාවිච්චි කරන language එක, ඔයා eye contact තියාගන්නවද, එතකොට හොඳට shoulder straight sit වෙනවද, confidently ඒ අවස්ථාවට ෆේස් කරනවාද කියන එක ගොඩක්ම වැදගත්. අනිත් එක තමයි ඔයා මොනවාම හරි ආන්සර් එකක් දෙනකොට කොන්ෆිඩන්ට්ලි ඒ ආන්සර් එක ඩිලිවර් කරනවාද කියන එකත් එම්ප්ලොයර් බලනවා. මොකද ස්පෙෂලි ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස් කෙනෙක් එහෙම නැත්නම් යං කැන්ඩිඩේට් කෙනෙක්ගෙන් එම්ප්ලොයර්ස්ලා බලන්නේ ඔයගොල්ලන්ගේ ඇකඩමික්ස් විතරක් නෙමෙයි ටෙක්නිකල් රෝල්ස් වලදීන ඇකඩමික්ස් බලනවා. ඊට අමතරව තව ගොඩක් දේවල් එම්ප්ලොයර් ඔයාගෙන් බලනවා. ඔයාගේ ඇටිටියුඩ්ස් කොහොමද, ඔයාගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක, ඔයා කොහොමද දෙයකට ආන්සර් කරන්නේ. ඉතින් මෙන්න මේ ඔයා කොන්ෆිඩන්ට් මෙන්න මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම එම්ප්ලොයර් ඔයාගෙන් බලනවා. ඔයාගේ ස්ටඩි කරන්න විලින්ග්නස්, දේවල් අලුත් දේවල් ඉගෙන ගන්න තියෙන කැමැත්ත බලනවා. ඉතින් අනිවාර්යයෙන්ම ප්‍රශ්න වලට උත්තර දෙනකොට හොඳට eye contact තියාගන්න, body language එක ගැන සැලකිලිමත් වෙන්න ඔයා ෆස්ට් ඉන්ටර්විව් යන කෙනෙක් නම්. අනිත් ඒ තමයි ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස්ලාට ඒ වගේ ඕනම කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. ඔයා දන්නේ නැති දෙයකට ප්‍රශ්නයක් ඇහුවොත් ඒක hypothetical situation එකකදී ආන්සර් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාට මෙහෙම දෙයක් වෙලා නැහැ. හැබැයි එහෙම දෙයක් වුණොත් ඔයා කොහොමද රෙස්පොන්ඩ් කරන්න කියන එක hypothetical situation එකක් ගැන හිතලා ආන්සර් කරන්න පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් වැදගත් ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස්ලාට. ඒගොල්ලන්ට ලයිෆ් එකේ සමහර අය ඉන්නවා ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන, එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් ගොඩක් කරලා තියෙන, ඉවෙන්ට්ස් වලට පාර්ටිසිපේට් කරලා තියෙන, ඒ වගේ ස්පෝර්ට්ස් කරලා තියෙන මේ වගේ අය ඉන්නවා. හැබැයි එහෙම නැති අයත් ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම ලංකාවේ වගේ එන්වයරන්මන්ට් එකක ගොඩක් එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කරන්නේ නැති යුනිවර්සිටි ග්‍රැජුවේට්ස්ලාත් ගොඩක් ඉන්නවා. ඉතින් එහෙම අයට ලයිෆ් එක්ස්පීරියන්ස් අඩු අය ඉන්නවා. ඉතින් එහෙම අයට පුළුවන් ඒකෙන් හිතලා ඇනලිටිකලි හිතලා ඒ hypothetical situation එකක මෙහෙම වුණොත් මම මෙහෙම කරනවා කියන එක හිතලා ආන්සර් එකක් දෙන්නත් පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් වැදගත් first time interview යන කෙනෙක්ට. ඉතින් ඒ විදිහට තමයි ග්‍රැජුවේට් කෙනෙක්, ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස් කෙනෙක් entry level roles වලට යන අය, ගොඩක් experience නැති අය මෙන්න මේ විදිහට තමයි interview වලට ready වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාගේ life experience තමයි මෙතෙන්දි ගොඩාක්ම වැදගත් වෙන්නේ. අලුත් දේවල් කරන්න බය වෙන්නේ නැතුව ඒ challenges ගන්න. ඒ දන්නේ නැති දෙයක් වුණත් ඔයා බාර අරගෙන කරනකොට ඔයා ගොඩාක් එකකින් learnings තියෙයි. ඒ වගේම ගොඩක් එකකින් mistakes තියෙයි. ඉතින් mistakes බාර ගන්න learning point එකක් විදිහට mistakes ආවට mistakes උනාට challenges ආවට බය වෙන්න එපා. ඒ හැමදේම පස්සේ කාලෙක ඔයාට තේරෙයි. ඒ හැමදේම ඔයාට අලුත්ම experience එකක්, එහෙම නැත්නම් ඔයාට අලුත්ම learning එකක් කියලා. ඉතින් මමත් ලංකාවේ තමයි ඉස්කෝලේ ගියේ, යුනිවර්සිටි ගියේ. ඉතින් එතකොට මම දන්නවා අපි ලංකාවේ ඉන්නකොට සමහර දේවල් ගැන කතා කරන්නේ නැහැ. අපිට ලයිෆ් එක්ස්පීරියන්ස් අඩු අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒක අපි සමහර අලුත් දේවල් බාර ගන්න කැමති නෑ. ඉතින් මට ලංකාවේ ඉඳලා ඕවර්සීස් ආවට පස්සේ ඒ වැඩ කරනකොට ඒ වර්ක් එන්වයරන්මන්ට් එකේ ස්පෙෂලි HR සයිඩ් එකේ වැඩ කරන නිසා මට ගොඩක් ඒකෙන් එක්ස්පීරියන්ස් හම්බුණා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් තමයි අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ග්‍රැජුවේට්ස් ප්‍රෝග්‍රෑම්ස් කරනකොට ඒ ග්‍රැජුවේට්ස්ලා ආන්සර් කරන විදිහෙන් මට හිතුණ දේවල් එක්ක ඒ එක්ස්පීරියන්ස් එක තමයි ඔයගොල්ලොත් එක්ක මේ ෂෙයා කරගන්නේ. ඉතින් Do It Right channel එකට අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න. ඔයා fresh graduates කෙනෙක්ද, entry level role එකක් කරන කෙනෙක්, එහෙම නැත්නම් experience professionalsලට මේ හැම දෙනාටම ගන්න ඕන කරන tips, career progression වලට ඕන කරන tips අපි මේ channel එකෙන් කතා කරනවා. ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Till then you take care and bye bye.